59ක් ගෙනා පාර්ලිමේන්තුවට. ඒකේ කතා කරන්න ඉන්නේ 20යි. අනිත් අය කතා කරන්නේ පාර්ලිමේන්තුවේ. කතා කරුවොත් නා ගන්නවා. අනිත් අය කතා කරන්න දෙන්නේ නැහැ, ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මතක තියාගන්න. දූෂණය හොරු කියලා කිව්වට පට්ට හොරු ටිකක් ආණ්ඩුව අල්ලගෙන ඉන්නේ අද. අවුරුදු 70යි අපි අහලා නැහැ හැකරලාගෙන. අවුරුදු 70යි අපි අහලා නැහැ ඩබල් පේමන්ට් ගැන. අවුරුදු 70යි අපි අහලා නැහැ ටැබල් දෙපාර්තමේන්තුවේ සල්ලි ඩොලර් ලක්ෂ 6ක් වංචා කරන අපි අහලා නැහැ ලංකා ඉතිහාසයේ කවදාක්වත්. මිනිස්සු ජනතාව ඡන්දෙ දුන්නේ ඇයි? ජනතාව හිතුවා සැබෑ නිර්ධන පන්තියේ නායකයෝ කියලා. ඒක තමයි කතා කරුවේ. මලගෙදරට ආවම තෙල් ටික ගාලා දෙනවා කිව්වා. මලගෙදරට ආවම කෑල් කනක් බඩවනවා කිව්වා. සීනි ටික දෙනවා කිව්වා. තේකොළ ටික දෙනවා කිව්වා. කොට්ටච්චි කිව්වා සාරියක් දෙනවා කියලා. හඳුන්නෙත් කිව්වා මගේ යට කලිසමේ හිලක් තියනවා කියලා. ඒකත් එක්ක ඇයි? ඔවුන් පෙන්වුවා නිර්ධන පන්තිය කියලා. අවුරුද්දයි ගියේ වත්කම් ප්‍රකාශ ඇද්දි වසන්ත සමරසිංහ කෝටි ගාණක් වත්කම් ඉන්න ඉදින ගයක් නෑ කියලා පෙන්වුවේ. යන්න වාහනයක් නෑ කියලා පෙන්වලා තන්නේ ගත්තේ ජනතාවගේ. අද ගමේ මිනිස්සු කියනවා සර් පට්ට අවුරු ටිකක් ආණ්ඩුව බාර අරන්. ඒ නිසා දයවර අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මතක තියාගන්න. හැමදාම බොරුව ජයග්‍රහණය කරන්නේ නෑ. බොරුවෙන් ඡන්ද ගන්න පුළුවන්, බොරුවෙන් රාජ්‍ය පාලනය කරන්න පුළුවන්, බොරුවෙන් ජනාධිපතිකම් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න රටක් පාලනය කරන්න බෑ බොරුවෙන්. රටේ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. මේ තමයි චිත්ත ඇත්ත. පළපුරුදු නැති නායකයෝදියක් රටේ පාලන බලය අරගෙන මුළු රටේම ආර්ථික විනාශ කරනවා. මිනිස්සුන්ට ජනතාවට ජීවත් වෙන්න බෑ. භාණ්ඩ මිල වැඩි වෙනවා. එදා කිව්වේ තෙල් මිල වැඩි කරන්න ඕනේ නම් ලෝක වෙළඳ පොලේ හැටියට ආණ්ඩුවක් ඕනේ නැහැ, ජනාධිපතියෙක් කරන්න ඕනේ නැහැ. පිටරටින් හාල් ගේන්න ඕන නම් ආණ්ඩුවක් ඕනේ නැහැ කිව්වා. අද වෙළඳ නැමැති බලාගෙන ඉන්නේ හාල් ගේන්න. කෘෂිකර්ම නැමැති පොහොර ටික දෙන්නේ නැතුව ගෝවිය වාසන කරලා. ඒ සමයගෙන හොඳට කල්පනා කරලා බලන්න. ජනතාව කියනවා දැන් ජනතාවට වැරදුනා කියලා. ජනතාව දුක් වෙනවා. ජනතාව පසුතැවිලි වෙනවා. ඒ නිසා අපි ඔක්කොම එකතු වැඩ කරමු. මේ කුඩිය පිළි ආසනයට සමම්ප්‍රිය මන්තුමා හොඳ නායකත්වයක් දෙනවා. එතුමත් එක්ක ඉන්න කණ්ඩායම හොඳ නායකත්වයක් දෙනවා. සභාපතිතුමා ඇතුළු කණ්ඩායම, අබේ කොල්ල වගේ മന്ത്രിවරු, අපි മന്ത്രിතුමියලා ඔක්කොම එකතු වැඩ කරමු. මේ දිස්ත්‍රික්කයේ අපි ඊළඟ මැතිවරණයේ අති දැවැන්ත ජයග්‍රහණයක් කරන්න. ගම දැනුවත් කරලා, ජනතාව දැනුවත් කරලා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කියලා මම යෝජනා කරනවා. අපිට හොඳ නායකයෙක් හම්බෙලා තියෙනවා. හොඳට තැලිලා පොඩි වෙලා හැදිච්ච ජාත්‍යන්තර ගැන හොඳට දන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තිබිච්ච අභියෝග නෙමෙයි අද තියෙන්නේ. අද අලුත් අභියෝග. ඒ අභියෝගයට කාටද මුණ දෙන්න පුළුවන්? නාමල් රාජපක්ෂ මහත්තයා කියන එක තමයි ගමේ කියන්නේ. ගම්වලට ගියාම කියන්නේ ඊළඟ නායකයා කවුද? නාමල් කියලා කියන්නේ. අපි කියන දෙයක් නෙමෙයි. අපි කියපුවා අපිට ගහනවා. හැබැයි ගම්වල මිනිස්සු කතා කරන්නේ ඒක. කාටද පෞරුෂත්වය තියෙන්නේ? කවුද ප්‍රශ්න කතා කරන්නේ? කවුද මේ ආණ්ඩුවට බය නැත්තේ? මන්දර 3 දෙනෙක් තියාගෙන පාර්ලිමේන්තුවේ සටනනේ කවුද කියලා මිනිස්සු අහනවා. නාමල් මැතිතුමා කියලා තමයි ජනතාව කියන්නේ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒ නිසා අපි වැඩ කටයුතු කරමු. අනාගතයේ දැක්මක් තියෙන, අනාගතයේ වැඩ කරන්න පුළුවන්. අද බලන්න තරුණියෝ එක රස්සාවක් හදන දෙයන්නේ. එක රස්සාවක් මහින්ද මහත්තයා තොකේට රස්සාව දුන්නේ. උපාධිධාරීන්ට ජයවිද ශ්‍රී ලංකා UN කියලා වැලිනේ ඔක්කොම දුන්න තොකේට. අද උපාධිධාරී ගැන කතා කරන්නේ. උපාධිය ගන්න ඉන්නවත් නීතිය හදලා යම් ස්ථාන වලට යවන අපි දැක්කනේ. මේ සුමාන දෙකේ සරුංගලේ. ඒ නිසා තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන්. ලෝකේ දියුණු රටවල් වගේ මේ ශ්‍රී ලංකාව දියුණු කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ නාම රාජපක්ෂ මහත්තයා කියලා අපි තමුන්නාසලා යෝජනා කරමින් ඔබ සියලු දෙනාට ඒ සඳහා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියමන බොමිසු